දැන් 2026 අවුරුද්දේ පෙබරවාරි මාසය. ජනවාරි මාසේ තිබුණු මේ අලුත් අවුරුදු උද්‍යෝගය දැන් ඔයාගේ හිතෙන් ටික මැකිගෙන යනවා නේද? හුඟක් අය අවුරුදු පටන් ගත්තේ ලොකු බලාපොරොත්තු එක්ක. හැබැයි පෙබරවාරි වෙද්දී ඒ හීනායෙත් මිරිඟුවකගේ පේන්න පටන් ගත්තා. ඔයා තාමත් ඉන්නේ බල නම් ඔයා තාමත් ඉන්නේ හෙට පටන් ගන්නම් කියලා හිත නම් නවතින්න. අද හසා මොටිවේෂන් එකෙන් මම ඔයාට කියන්නේ නැහැ නිකම්ම හින දකින්න කියලා. මම අද ඔයාට කියලා දෙන්නේ මේ 2026 අවුරුද්ද ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්න ඔයා දැන්ම ක්‍රියාත්මක කරන්න ඕනි ප්‍රබල රහස් පහක් ගැන. ඉතින් මේක කෙලින්ම ඔයාගේ ජීවිතේට. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා දෙන රතු පාට subscribe බටන් එක බලා අපිත් එක්ක එකතු වෙන්න. පළවෙනි කාරණේ තමයි ඔයාගේ හීනය මිරිඟුවකගේ බොඳ වෙන්න දෙන්න එපා. හුඟක් අයට වැරදෙන තැන තමයි මේක. මට දියුණු වෙන්න ඕන කියන එක හීනයක් නෙමෙයි. ඒක නිකම්ම ආසාවක් විතරයි. ඔයාට ඕන මොන වගේ බිස්නස් එකක්ද? 2026 දෙසැම්බර් වෙද්දී ඔයාගේ බැංකු ගිණුමේ කීයක් තියෙන්න ඕනද? ඔයා යන්න ඕනේ වාහනේ මොකක්ද? ඔයාගේ ඉලක්කය කොච්චර පැහැදිලිද? ඔයාට ඒකට යන පාර ඒ තරමටම පැහැදිලිද? අදම කොලයක් කරන්න ලියන්න. මිරිඟුවක් ඇත්තක් වෙන්නේ ඒක ඔයාගේ හිත ඇතුලේ පැහැදිලි රූපයක් වුණොත් විතරයි. ඔයාගේ මොළයට පැහැදිලි නියෝගයක් දෙන්න මට මේ දේ මේ කාලය ඇතුළත ඕනි කියලා. හෂා මොටිවේෂන් එකෙන් අපි හැමදාම කියන්නේ පැහැදිලි දැක්මක් තියෙන මිනිහව නවත්තන්න කිසිම කෙනෙකුට බෑ කියලා. අපි කතා කරන දෙවෙනි එක තමයි හුඟක් අය අහන ප්‍රශ්නයක් තියෙනවා වැරදුනොත් මොකද කරන්න කියලා. ඒක තමයි ඔයාව පස්සට අදින ලොකුම දන්වැද. මම ඔයාගෙන් අහන්නේ හරි ගියොත් මොකද කරන්න කියලා. පෙබරවාරි මාසය කියන්නේ හුඟක් අය අසාර්ථක වෙයි කියලා බයි තමන්ගේ අලුත් වැඩ අත්හරින මාසයයි. බය කියන්නේ මායාවක්. ඔයා අලුත් දෙයක් කරන්න බය වෙන හැම මොහොතකම මතක තියාගන්න ලෝකේ දිනපු හැම මිනිසෙක්ම වැටුණා. හැබැයි ඒ අය වැටුණ එකෙන් පාඩමක් ඉගෙනගෙන ආයෙත් නැගිට්ටා. ඔයා වැටෙන්න බය වෙන්න එපා. එකම තැන පල්වෙවි ඉන්න බය වෙන්න. මේ 2026 අවුරුද්දේ ඔයාගේ බයට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. මං අද මේ වීඩියෝ කතා කරන තුන්වෙනි දේ තමයි පර්ෆෙක්ට් වෙනකම් බලන් ඉන්න එපා. ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පර්ෆෙක්ට් ප්ලෑනින් කියන්නේ. තව ටිකක් සල්ලි එකතු වුණාම පටන් ගන්නම්. ලබන මාසේ පටන් ගන්නම් කියලා ඔයාටම බොරු කියනවා වෙන්න පුළුවන්. මිරිඟුවක් පස්සේ යන කෙනෙක් වතුර තියෙන තැනකට දුවන්න ඕන මිසක් බල ඉඳලා වැටක් නෑ. අද මේ පෙබරවාරි මාසේ මේ මොහොතේ ඔයාට කරන්න පුළුවන් පුංචිම දේ මොකක්ද? ඒක දැන්ම කරන්න. අඩුපාඩු තියේ. වැරදි ඒත් කමක් නැහැ. පටන් ගන්න. සාර්ථකත්වය එන්නේ වැඩ කරන අයට මිසක් තීරණ ගන්න බැරුවලත වෙන අයට නෙවෙයි. හෂා මොටිවේෂන් එකේ අපේ මන්ත්‍රණය තමයි දැන්ම පටන් ගන්න අතරමඟදී හැඩගැසෙන්නේ. මේ වීඩියෝ එකේ මම කතා කරන හතරවෙනි රහසය තමයි ඉවසීම. හුඟක් අය ජනවාරි මාසේ ඉඳන් වැඩ පටන් අරන් පෙබරවාරි වෙද්දී එක අතාරිනවා. තාම ප්‍රතිඵල නැහෙනේ කියලා. මතක තියාගන්න ලොකුම ජයග්‍රහණ ලැබෙන්නේ අන්තිම වෙනකන් ඉවසගෙන හිටපු අයටයි. ගහක ගෙඩි හැදෙන්නත් කාලයක් යනවා වගේම ඔයාගේ ව්‍යාපාරය, ඔයාගේ අධ්‍යාපනය, ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න යම්කිසි කාලයක් යනවා. ඔයාට අද බාධායි සල්ලි නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම මිනිස්සු hina වෙයි. ඒ හැමදේම ඉවසගෙන ඉස්සරහටම යන්න. වැදගත්ම දේ තමයි නොකඩවා වැඩ කිරීම. දවසකට පැයක් හරි ඔයාගේ හීනය වෙනුවෙන් වෙන් කරන්න. දවසක ඔයා හැරිලා බලද්දි ඔයා ඉන්නේ ඔයා හිතුවටත් වඩා ලොකු තැනක. මම මේ වීඩියෝ කතා කරන අන්තිම දේ තමයි ඔයාගේ මනස. 2026 කියන්නේ තාක්ෂණය, AI සහ ඒ සමගම වේගවත් වෙන ලෝකයක්. මේ ලෝකයේ අතරමං නොවි ඉන්න නම් ඔයාගේ හිත ශක්තිමත් වෙන්න ඕනේ. හැමදාම උදේට නැගිට්ටාම මට අද දවස දිනන්න පුළුවන් කියලා ඔයාටම කියාගන්න. ඔයාට අද තියෙන පුංචි දේ ගැන වුණත් සතුටු වෙන්න. ඔයාගේ හිත සතුටින් තියෙනවා නම් ඔයාට එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්කම ඔයාට ඉබේම ලැබෙනවා. ඍණාත්මක මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. ඔයාව දිරිමත් කරන, ඔයාට උදව් කරන අය එක්ක එකතු වෙන්න. ඔයාගේ මානසිකත්වය තමයි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ. ඉතින් යාළුවනේ මේ 2026 පෙබරවාරි මාසයේදී මම ඔයාට දෙන අභියෝගය මේකයි. මේ කරුණු පහ අද ඉඳන්ම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න.
ඒ මිරිගුවක් වගේ පේන හීනේ ඔයාගේ ඇත්තක් කරගන්න පුළුවන් එකම කෙනා ඔයා විතරයි. මේ වීඩියෝ එක ඔයාගේ හිතට මොනවා හරි පොඩි හරි ශක්තියක් දුන්නා නම් ලයික් එකක් දාලා ඔයාගේ මේ අවුරුද්දේ ලොකුම හීනේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් කෙනෙක්ට දිරිමත් කරන්න මේක ෂෙයා කරන්න. මේ වගේම තවත් ඔයාව දිරිමත් කරන වීඩියෝ බලන්න ආශා මොටිවේෂන් අපිව සබස්ක්‍රයිබ් කරන්න. 2026 අවසානයේ වෙද්දී ඔයා ජයග්‍රාහකයෙක් වෙලා ඉන්නවා දකින්න මම බලාගෙන ඉන්නවා. ඉතින් ඉක්මනටම අලුත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් එතකන් ඔයාලට සුබ දවසක් වේවා.